හරි අපි අද බලමු මේ වගේ ටේබල් එක අයිටම් සහ කොන්ටිටි තිබ්බහම මේ ලිස්ට් එකේ තියෙන අයිටම් වෙන් වෙන් වශයෙන් ගන්න නැතුව මේවා තියෙන අයිටම් සියල්ලම එකතුව කොහොමද මේ ටෝටල් එකක් විදිහට අපි ගන්න කියලා. දැන් බලන්න මේ ටේබල් එකේ පෑන් පැන්සල් එක්සයිස් විවිධ අවස්ථාවල තියෙනවා. මට ඕනි මේ අවස්ථාවල තියෙන දේවල් ඔක්කොම එකතුව හොයාගන්න. මම ඒකට පාවිච්චි කරනවා යුනික් කියන ෆංක්ෂන් එක. යුනික් කියන ෆංක්ෂන් එකේදී මම මේ මගේ අයිටම් ලිස්ට් එක සිලෙක්ට් කරලා එන්ටර් කරනවා. එතකොට මට යුනික් අයිටම්ස් ටික විතර මෙතන ලිස්ට් අවුට් කරනවා. දැන් මට ඕනි මේ යුනික් අයිටම්ස් වල ටෝටල් එක ගන්න. මේ ටෝටල් එක ගන්න නම් සාමාන්‍යයෙන් මම කරන්නේ මේ පෙන් එකේ පෙන් තියෙන තැන් වල දේවල් ටික එකතු කරලා මෙතන ටෝටල් එක දාන එක. ඒ විදිහට කරන්නේ නැතුව අපිට පුළුවන් ෆන්ක්ෂන් එකක් පාවිච්චි කරලා ෆන්ක්ෂන් එකකින් මෙතනට ටෝටල් එක ගන්න. ඒකට මම පාවිච්චි කරන ෆන්ක්ෂන් එක තමයි sum if කියන ෆන්ක්ෂන් එක. sum if කියන ෆන්ක්ෂන් එකේදී මම මගේ item range එක සිලෙක්ට් කරනවා. සිලෙක්ට් කරලා මම ඒක ඇබ්සලියුට් කරගන්නවා. මොකද මේ සිලෙක්ෂන් එක ෆික්ස් කරගන්න ඕන නිසා. ඊට පස්සේ මම කමා එකක් දාලා මගේ ක්‍රයිටීරියා එක විදිහට මම මේ ගත්ත යුනික් අයිටම්ස් ටික සිලෙක්ට් කරගන්නවා. ඒ යුනික් අයිටම්ස් ටිකත් මම ඇබ්සලියුට් කරගෙන ඊට පස්සේ මම මේ ක්වොන්ටිටි ගන්න ඕනි රේන්ජ් එක සිලෙක්ට් කරලා ඒ රේන්ජ් එකත් ඇබ්සලියුට් කරනවා. කරලා මම එන්ටර් කරනවා. දැන් බලන්න පෑන් ටික ගත්තොත් පෑන් 10යි 25යි 15යි ඔක්කොම 50ක් තියෙනවා. මෙතෙන්ට මේ ටෝටල් එක 50ක් කියලා අරගෙන තියෙනවා. ඒතකොට මේ වගේ ලොකු ඩේටා ටේබල් එකකින් වුණත් අපිට යුනික් ෆන්ක්ෂන් එක සහ සම් ඉෆ් ෆන්ක්ෂන් එක පාවිච්චි කරලා මේ වගේ සමරි එකක් හදාගන්න පුළුවන්.